She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride. Hey guys, welcome to Navin Zero Diaries. ඉතින් සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා Navin Zero Diaries YouTube channel එකට. අද මම ඉන්නේ අලුත් රටක, අලුත් පරිසරයක, අලුත් නගරයක. ඒ තමයි ජර්මනියේ බර්ලින් නුවර. ඉතින් පන්තිපත් තමයි මම ජර්මන් ඇවිත් ඉන්නේ. ඉතින් ජර්මන් වල බර්ලින් නගරය එක්ස්ප්ලෝර් කරන්න තමයි හදන්නේ. මාත් එක්ක ඔක්කොමලා තව 7 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ යාළුවෝ 8 දෙනෙක් බර්ලින් නගරය එක්ස්ප්ලෝර් කරන්න තමයි හදන්නේ. අපි 5 දෙනෙක් දැන් ආවේ. ඊට කලින් අපේ යාළුවෝ 3 දෙනෙක් එයාපෝට් එකට ඇවිත් ඉන්නවා. ඉතින් මාස ගානකට පස්සේ තමයි කට්ටියවත් හම්බෙන්නේ. අපි බලමු අදවලට ඊට පස්සේ ඒ කට්ටියගේ රියැක්ෂන් එක මොන වගේද, ඉතින් රියැක්ට් කරන්නේ මොන වගේද කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා හැම දෙනෙක්ටම. එහෙනම් මේ අලුත් බ්ලොග් එක ජර්මනියේ අකනුබර බර්ලින් සිට. My sunrise, we light up the cloudy skies. From classroom walls to endless streets, every moment feels so sweet. Left until we cry, hey friend, forever by my side till the end. Through the highs and the lows we ride. You're my buddy, my joy. Hey guys, good morning. දැන් තමයි නැගිට්ටු ලෑස්ති වුණා. ජර්මන් වල ගත කරන දෙවෙනි දවස. ඊයේ ජර්මන් වලට එද්දි රෑ වුණා. ඊට පස්සේ ඇවිත් හොටල් එකට ඇවිත් ඒ වැඩ ටික කරලා නිදාගත්තා. වෙන කොහොමද යන්න බැරි වුණා. අද තමයි අපි බර්ලින් සිටි එක එක්ස්ප්ලෝර් කරන්න හදන්නේ. දැන් යන්න හදන්නේ හැමෝම උදේට බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් උදේ බ්‍රෙක්ෆාස්ට් එකකින් හම්බෙමු. Good morning, sunshine piercing through the night, waking up my soul, making everything bright. I open up my eyes to a brand new day with a heart full of joy. No time for dismay. Good morning, it's a wonderful day. Jump out of my bed and start to play the world I Good morning, it's a wonderful day. Jump out of my bed and start to play the world.
jump out of my bed and start. මම අඩේ තිබ්බ 7 වෙනි රට විදියට ජර්මනි අද මගේ දිනපොතට එකතු වෙනවා. ඒ උතුරින් ඩෙන්මාර්කයට, නැගෙනහිරින් පෝලන්තයට සහ චෙක් ජනරජයට, දකුණු දෙසින් ඔස්ට්‍රියාවට සහ ස්විට්සර්ලන්තයට, බටහිරින් ප්‍රංශය, ලක්සෙම්බර්ග්, බෙල්ජියම සහ නෙදර්ලන්තයට මායිම් වෙනවා. කිලෝමීටර් 3,57,588ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන අතර ජනගහනය මිලියන 83කට ආසන්න වෙනවා. ජර්මානුවන් රටේ බහුතර ජාතීන් වන අතර තුර්කි ජාතිකින් රටේ සුළුතර ජාතීන් වෙනවා. රටේ නිල භාෂාව ජර්මානු භාෂාව. මධ්‍යම යුරෝපයේ පීඩ රටක් වන ජර්මනී කියන්නේ ඉතිහාසයත් දේශපාලනයත් නවීන යුරෝපයත් එකම වේදිකාවට ගෙනාපු රටක්. අපි ට්‍රැවල් කරන්නේ අලුත් මතක එකතු කරගන්න. ඒ අලුත් මතකයන් අපේ ජීවිතයට පාඩමක්. මේ වංගු තියෙන පාරවල් වගේම තමයි අපේ ජීවිතෙත් සරල නෑ. ඒත් ඒ හැම හැරීමක්ම අපිට අලුත් දර්ශනයක් පෙන්වනවා. අද මගේ ගමනේ නැවතුම ජර්මනියේ අගනුවර බර්ලින්. නිදහසට සංකේතයක්, නවීනත්වයට ආරම්භයක්, ජීවිතයට අලුත් හැඟීමක් දෙන නගරයක්. ජර්මනිය කියන්නේ අරගල, යුද්ධ, සටන් හැම දෙකටම මුහුණ දුන්න රට. අලුමතින් නැගෙනෙත් ජාතිය. ඉතින් ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය ලෙස බෙදා වෙන් කරනු ලබන. පස්සේ මේ බෙදා වෙන් කරනු ලැබූ බටහිර ජර්මනිය නැගෙනහිර ජර්මනිය එක රාජ්‍යයක් විදිහට නැවතත් නිකුත්වේ. මම ඉන්නේ බර්ලිනයේ තියෙන ලෝක ප්‍රසිද්ධ බර්ලින් තාප්පින් ඉතින් ඔබට පේනවා යුද්ධයෙන් පස්සේ ඒ තිබ්බ නටබුන් සියල්ල අදට සුරක්ෂිතව මිනිසුන්ට බලන්න, මේ උණ ව්‍යසනය බලන්න අදට මේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් මේකට ලෝකෙ පුරා සංචාරකයන් විශාල ප්‍රමාණයක් කියනවා මේ බර්ලින් තාප්පය බලන්න. මේ වන විට ජර්මනිය යුරෝපයේ බලවත්ම ආර්ථිකයක් තිබෙන රටක්. ඒ වගේම ලෝකයේ තුන්වෙනියට විශාලතම ආර්ථිකයේ හිමි රට බවට ජර්මනිය පත් වෙලා තියෙනවා. නවී සියුරු ඩයරිස් අපිත් ආවා ජර්මනියේ වලින් තාප්පය බලන්න. මම දැන් ඉන්නේ ජර්මනියේ වලින් තාප්පය ඉස්සර. ඉතින් තවත් දේවල් පෙන්වන්න තියෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න බලන්න. හැමෝටම ඉන්වයිට් කරමු. අතීත කතා, අතීත මතකයන් මේ නගරේ සෑම තැනකම තවමත් ජීවත් වෙනවා. කාලයකට පෙර නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනියත් ලෙස මිනිසුන්ව වෙන් කර දැමූ ලෝකයේම කම්පිත කළ බර්ලින් තාප්පය අද නිදහසට සංකේතයක් වෙලා නගරේ පුරා නිසොල්මන්ව පවතිනවා. ඉතිහාසය කියනවා සීමා කියන්නේ මනෝ කල්පනාවක් විතරයි කියලා. නමුත් නිදහස, එකමුතුකම, කැපවීම මේවා තමයි නව ජීවිතයක අලුත් මගක් අපට විවෘත කරලා දෙන සත්‍ය සලකුණු.
දැන් ඉන්නේ ජර්මනි අගනුවර බර්ලින් නගරේ බ්‍රැන්ඩඩ් ගේට් එක ඉස්සරහ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ඉන්වයිට් කරනවා. බ්‍රැන්ඩන්බර්ග් ගේට් එක බර්ලින් නගරේ හදවත අතීතය වර්තමානය සහ අනාගතය එකම වේදිකාවක් එකතු කරන දොරටුව. පෙර කාලවල මේ දොරටුව අවිශ්වාසය සහ බෙදීම්වල සංකේතයක්. නමුත් අද ඒ නිදහස එකමුතුකම අලුත් ආරම්භයන්ගේ සංකේතයක්. අද මේ දොරටුවෙන් ගමන් කරන හැමෝම අලුත් ජීවිතයක් අලුත් ගමනක් අරඹන බව මතක් වෙනවා. අපේ ජීවිතෙත් එහෙමයි. කවදහරි එක දොරටුවක් වැමුණට අලුත් දොරටුවක් අපි වෙනුවෙන් විවෘත වෙනවා. නඩේ ගුරා කස්තුරි මාමා ජර්මනියේ මොකක් තිබ්බ වාඩි වෙලා ඕනන් දාන්න මල්ලිය මෙයින් අපි ශාන් ගන්න එපා බං කෙල්ල වශීවේ මට කෙල්ලෙක් ඉන්නවා ඕක දාන්න she's taken but ready to be mingled මහන්සි මහින්ද හිටපු කාලේ චිත්‍රයද මොකද්ද මහින්ද හිටපු කාලේ බර්ලින්ට අපි චිත්‍රයද හරිද ගෝට එක ගෝට නෑ ගෝටම ගෝට හිටපු කාලේ ගෝට එක හරි හරි මහින්ද කාලේ වගේ තමයි ඒත් මහින්ද අයියනේ බං එකට පාලනය අයියගෙන් අහලා තමයි අයියගෙන් අහලා තමයි ඔක්කොම කරේ ශාන්ලගේ පැත්ත ශාන්ලගේ ලොකු අප්පච්චි දකුණේ ගැම්ම අද කොළඹින් එලවලා බං ශාන් ලොකු අප්පච්චි ශාන් මොටිසෝරි ගිහිල්ලා තින්නේ තර කාල්ටන් කාල්ටන් පෙර පාසල අපි විවේකයක් ගන්නවා ඇවිදලා මහන්සි එහෙනම් විවේකයෙන් පස්සේ හම්බෙමු කියලා විවේකයෙන් පස්සේ අපි හම්බෙමු කොතරම් අතීතය ගැඹුරු වුණත් අද බර්ලින් කියන්නේ නවීන ලෝකයේ අලුත් හුස්මක් ගොඩනගාගත් ආර්ථිකය නවීන කලාවන් ජීවිතයට අලුත් ස්වරූපයක් දෙන සංගීතය නිපද වූ නවීන මෝටර් රථ මේ හැම දෙයක්ම නවීන ආරම්භයක සලකුණු වේ. අතීතයේ සටන් අරගල සීමා හැම දෙම ඉස්මතු වුණත් නගරේ නවීනත්වයේ නිදහස හා සංකල්ප අලුත්කමකින් පිරී අදට ජීවත් වෙනවා. බර්ලින් කියන්නේ අතීතය හා අනාගතය අතර සම්මුඛය. සෑම පියවරක්ම අපේ ජීවිතය අලුත් ආරම්භයකට ගෙන යන තැනක්. ඉතින් මේ යුරෝපයේ මගේ ගමනේ තවත් එක් නැවතුමක මතකයක්. එනම් අදට ගියෙන් එන්නම් තවත් මතකයන් වලින් මරටම හම්බෙමු. මම නවිදුවල ගෙදර. වගේ ලස්සන තව නෑ